ඉතින් කොහොමද මගේ යාළුවනේ? අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලා කවුරුත් දන්නා කබරයා ගැන ඔයාලා නොදන්නා විස්තර කිහිපයක්. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට. කබරයා උරග පවුලට අයිති සතෙක් වන අතර මොවුන් දියගොඩ හා ගස් උඩද වාසය කරනවා. කබරීන් බිත්තර මගින් බෝවන සත්ව වර්ගයක් වෙනවා. මොවුන්ගේ ගෑනු සතා පොළවේ වලක් හාරා බිත්තර දමන අතර බිත්තර 10ක් පමණ දමනවා. කබරීන්ගේ කළු පාට සමයේ කහ පුල්ලේ පිහිටලා තියෙනවා. මොවුන් සෑම දෙයක්ම තම ආහාරයට ගන්නා සතෙක් වෙන අතර කුණුණු මස් සහ සතුන්ගේ මල පහ පවා මොවුන්ගේ ආහාරයට ගන්නවා. ඒ වගේම සෑම සර්පයෙක්ම කබරයා ආහාරයට ගන්නවා. උග්‍ර විෂ තියෙන පොළඟෙක් වුණත් කබරයා තම ආහාරයට ගන්නවා. කබරයාට කිසිම සතෙක් ආහාරයට ගත්තාට විෂ වන්නේ නැහැ. මේ කබරයින්ගේ වසුරු අපේ කකුලට පෑගුණොත් කකුල කුණු වෙලා කකුල පුරාම තුවාල පවා ඇති වෙනවා. ඒ තරම්ම කබරයාගේ වසුරු පවා අපට විසයි. මොවුන්ට ගොඩක් ගොරෝසු සමක් පිහිටලා තියෙනවා. කතාවකුත් තියෙන්නේ කබරයාට ගහනවා වගේ කියලා. මේ කතාවේ තේරුම තමයි මේ සතුන්ට ඒ තරම් ගොරෝසු හමක් තියෙනවා කියන එකයි. කබරයාට ඉතාමත් තියුණු විදිහට කැපෙන වලිගයක් තියෙනවා. හරියට මොවුන්ගේ වලිගය හොඳට කැපෙන කඩුවකට සමානයි. අතීතයේ මිනිසුන් තමන්ගේ හතුරන්ට පවා කබර තෙල් දීලා ඔවුන්ව මරණයට පත් කර ඇති බව මතවාදවල කියවෙනවා. ඉතින් මේ විදිහට බලනකොට කබරයා ඇත්තටම උග්‍ර විෂ සතෙක්. ඒ කොහොම වුණත් පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කරන්න කබරයා අප පරිසරයේ ජීවත් විය යුතු සතෙක් වෙනවා. අද මම ඔයාලට අරන් ආව මේ වීඩියෝ එක හොඳයි නම් මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරන්න කියලා ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.